අලියට වැඩිය කෙන්ද වටන නිසා අලියගේ නැට්ට කපා ගන්න අලි මැරුවද දන්නේ නැහැ. අලිට අල්ලූරෝ මුව මරන්න කලින් අලි මැරුව වෙන්න බැරිද? තුන්ට ඉතින් කියලා කොහේ ගිහිලා කන්නද ඔය රට ඇතුලේ තියෙන දේවල් අරෙන්න මූදෙන් ගිහිල්ලා මේ ඉන්දියාවේ තියෙනවා කාලෙන්න ඔය අලි ටික. මුළු ආසියාවෙම ලස්සන වගේම ආකර්ෂණයක් දිනාගත්ත අලි ඇත්තු ඉන්නේ ශ්‍රී ලංකාවේ. ඉතින් මේ අලි ඇත්තු බලන්න එනවා මුළු ලෝකේ හතර වටේම සෙනග. මුළු යුරෝපෙම මම නැත්තම් එකී මෙකී අරාබි රටවල් වලද යුරෝපෙද මුළු ලෝකෙම ඉන්න මිනිස්සු හරි කැමති ශ්‍රී ලංකාවේ අලින්ව නරඹන්න. හැබැයි මතකද කාලයක් තිබ්බා අලි කෙන්ද. ඉතින් මේ අලි කෙන්ද වටිනවා කියලා විශ්වාසයක් ගොඩක් පැරණි මිනිස්සු ළඟ තිබ්බා. ඉතින් මෙයාලා මේ අලියට වැඩිය කෙන්ද වටන නිසා අලියගේ නැට්ට කපා ගන්න අලි මැරුවද දන්නේ නැහැ. අලි ටික නැති කරලා දැම්මත් දන්නේ නැහැ. ඉතින් කියන්න තියෙන මෙච්චරයි. ඔය වගේ මිත්‍යා මත නිසා අන්ත අසරණුනේ අපේ රටේ අලි ඇත්තු. මම මේ නොදන්නේ දාන්නේ දැන් අපි තමුකෝ අපේ රටට උකට විසඳුමක් නැහැ කියලා අපේ අලි රැක ගන්න එම නැත්නම් ඇත්තු ටික රැක ගන්න සතුන් රැක බලා ගන්න ගොඩක් ආයතන මේ වෙනකොට ලෝකේ බිහි වෙලා තියෙනවා. ඉතින් මම දන්නවා මේ වීඩියෝ එක බලන අති දැවැන්ත අති බුද්ධිමතුන් මේ වීඩියෝ එකත් බලනවා ඇති. ඉතින් එයාලා ළඟ තියෙන ලෝ පොයින්ට්ස් තියෙනවා ටෙක්නික්ස් තියෙනවා මේකට මොකද්ද විසඳුම කියලා. ඉතින් මම මේ අහන්නේ රජයටවත් එහෙම නැත්නම් පවතින රජයට හිටපු පාලකයන්ට සමහරට බැරි වෙන්න ඇති අලියා ලොකු නිසා මේ පාලනය කරගන්න බැරි වෙන්න ඇති. ඉතින් එහෙම හේතුවක් නිසා වෙන්න ඇති. ඉතින් ඒ කියන්නේ ඔය පුංචි වැටවල් ගාලා අලියාගේ තරමට වැටක් ගා ගන්න බැරි නිසා තමයි මම හිතන්නේ මම දකින්න විදියට ඕක මේ පාලනය කරන්න බැරි වුණේ. අපි මේ හිතමුකෝ. ඉතින් ලෝකෙ ගොඩක් දියුණුයි. ජාත්‍යන්තර මට්ටමේ අපි දන්නවා සංරක්ෂණය කරන සතුන් සංරක්ෂණය කරන ආයතන ගොඩක් තියෙනවා. ඇයි යාලත් එක්ක ඍජුව කතා කරලා අපිට මේ සම්බන්ධව වැඩක් කරන්න බැරි? ඉතින් උදේ පාන්දර බුදුන් දාම් සරණ ගියාට අපේ මිනිස්සු ගොඩක් කැමති දඩමස් කන්න. ඉතින් දඩමස් කන්න කැමති නිසා මිනිස්සු දඩේම යන්නත් එපයි. ඉතින් මේ දඩේම යන මිනිස්සුන්ට මං හිතන්නේ අලියෝ ගහනවා. මම පොඩි කාලේ ප්‍රවෘත්ති තම් බලලා තියෙන ඔය දඩේම යන අයට ගොඩක් ඇත්තු ගාලා අලි ගාලා මැරලා තියෙනවා. සමහරට මේ මිනිස්සු මේ ඔය වල්ලූරෝ මුව මරන්න කලින් අලි මැරුව වෙන්න බැරිද? මට හිතන දේ මන් දන්නේ නැහැ සමහරට මම වැරදි වෙන්නත් පුළුවන්. මට හිතෙන්නේ මේ අලින්ට කලින් ඔය මුවන්ව මේ ගෝන්නු ඔය ඌරු මරන්න කලින් මට හිතෙන්නේ අලින්ව මරන්න නැති නේ. මොකද නැත්නම් එතකොට මේ අලි ගහන්නේ නැන්නේ පස්සෙන් එලවන්නේ නැහනේ. එතකොට නිදාස ඔය මුව ටික මේ වල්ලුරු ටික මරා ගන්න පුළුවන් වෙන්නේ නැති. ඉතින් මට දැනෙන දේ මම මේ කියන්නේ සමහරට මීට වඩා විවිධ දේවල් වෙන්නත් තියෙන්න ඇති. ඉතින් හරිම කනගාටුයි හරිම අසරණ වෙච්ච වෙලාවක ඔය මම නෙමෙයි අලි අසරණ වෙලා ඉන්නවා ඇත්තු අසරණ වෙලා ඉන්නවා. මොකද ඔය සත්තුන්ට ඉතින් කියලා කොහේ ගිහිලා කන්නද ඔය රට ඇතුලේ තියෙන දේවල් අරෙන්න මූදෙන් ගිහිල්ලා මේ ඉන්දියාවේ තියෙනවා කාලෙන්න ඔය අලි ටික. හරි. සමහරට මේ වීඩියෝ එක බලද්දි ගොඩක් අයට ගොඩක් අදහස් ඔලුවට එන්න පුළුවන්. මට ඇත්තටම දුකයි මේ වෙලාවේ ඔය අලි ඇත්තු ගැන ගොඩක් අය කතා කරනවා. අපේ ඡායාරූප ශිල්පී ලස්සන අපේ ඇත්තුන්ගේ අලින්ගේ ෆොටෝ Facebook පිටු වලට එහෙම නැත්නම් වෙබ්සයිට් වලට දානවා. අපි ඒවා රස විඳිනවා, අපි දකිනවා, අපි බලනවා. ඉතින් මේ අසරණ සද්දන්තයෝ ටික කොහොමද අපි රැකගන්නේ? ඉතින් විසඳුමක් කොහේ ඇද්ද? කවද ඇද්ද? ලෝකයක් මෙච්චර දියුණු වෙලත් අපි බලන් ඉමු මේකට මොකද්ද විසඳුම කියලා. හැබැයි මට මේවත් හිතෙනවා නේද? සමහර විට ගොඩක් අය මම දකිනවා අලි වෙනුවෙන් දුක් විඳිනවා අඬා වැළපෙන මිනිස්සු අපි දකිනවා. මේ නුවර පෙරහැරට ගියාම අපි දන්නවා අපි බුදුරජාන් වහන්සේ වැඳ පුදා ගන්නවා. අවසාන වශයෙන් මට හිතෙනවා මේම දෙයක් කියන්න. ඔයාලා නුවර පෙරහැරට ගිහිල්ලා ජීවිතේ අවබෝධ කරගන්න අවශ්‍ය නම් ජීවිතේ මොකද්ද කියලා යථාර්ථය මේ ලෝකේ දැනගන්න කැමති නම් ඔයාලා බුදුන් වැඳලා අර පෙරහැරේ එන අලි ටික දිහා බලන්න. එයාලගේ කකුල අතරටම දන්වැල් දාලා තියෙනවා. ඉතින් මේ දන්වැල් වලට තුවාල වෙච්ච කකුල් ටික දැක්කම ඇති අපිට සසර මොකද්ද කියලා තේරුම් ගන්න. මොකද්ද කිව්වේ? කවුරු හරි කෑ ගන්නවා වුණා. මොකද්ද? ඒ අලි සසරේ කරපු පවක්ලු. තුමාට වෙන්නත් ඇතිනේ. ගිහින් එන්නම් මේ විත්‍යු කැමති නම් subscribe කරන්න. නැත්නම් මේක බලලා මොකක් හරි ලියන්න. ලිව්වේ නැතත් ඒත් කමක් නැහැ. ගිහින් එන්නම්. හැමෝට ජයෙන් වේවා.